konnichiwa ළමයි. මේ අවස්වල ජපානයේ අගමැතිනිය මට ඒක මතක මීටර නැහැ. අගමැතිනිය කවුරු හරි වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ ඒකත් එක්ක ගොඩක් Facebook එකේ එතකොට නිශ්චයාවෙන ඒවත් එක්ක බලද්දී සෝෂල් මීඩියා වල පවා මේ පිටරටට ජපානයේ තුල ඉන්න සහ පිටරට ජපානට එන හැකියාව අඩු කරලා තියෙනවා. ඒ chances නැති වෙලා තියෙනවා කියන එක කතා වෙනවා. ඉතින් එකක් තමයි ළමයි සාමාන්‍යයෙන් ඕනම රටක ඕනම කෙනෙක්ට නියමිත වීසා එකක් නැතුව සිටීම දඩුවම් ලැබිය යුතු බරක්. ඒක සාමාන්‍යයි. ඒක ළමයි ලංකාවට පවා ඇමරිකාවේ කෙනෙක් ඇවිල්ලා වීසා නැතුව හිටියොත් එමේ කියන්නේ සංචාරක වීසා එකක් මත ඇවිල්ලා ඒක ඉවරුණාට පස්සෙත් ලංකාව තුර නැදී සිටියොත් ලංකාවේ ආගමනික ගමන කාර්යාලයට පුළුවන් යව අතරංගුවට ගන්න. ඒක නිසා ජපානයට විසිට් වීසා එකකින් ගිහිල්ලා පැනලා කියන්නේ වීසා කාලේ ඉවර වෙලා ඉන්න ඕනම කෙනෙක්ව ඕන වෙලාවක ඉමිග්‍රේෂන් එකට අත්අඩංගු කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි ළමයි මේ සරණාගත වීසා එක සම්බන්ධව ප්‍රශ්න එනවා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඕනම රටක නිශ්චිතව හරි විදිහට සරණාගතයෙක් විදිහට යන කෙනෙක්ට ඒ රැකවරණය ලබා දෙනවා. මේකේ තියෙන්නේ යන්නේ මොන අරමුණද කියන එකයි. ගැන කතා කරන්න යන්නේ නැහැ මම ගොඩක්. ඊට පස්සේ මේ ස්ටුඩන්ට් වීසා ශිෂ්‍ය වීසා වලට යන අයට ළමයි අපේ ලංකාවේ විතරක් නෙමෙයි ශිෂ්‍ය වීසා යන්නේ. එතකොට ශිෂ්‍ය වීසා එකට යන කෙනෙක් ඒ ගිහිල්ලා ඉගෙනගෙන පදනම කියන්නේ අරමුණ වෙන්නේ ඉගෙන ගන්න එකනේ. ඒතර අන්නේ අරමුණ කියන එක යටතේ හරිය විදිහට ගිහිල්ලා ඉගෙනගෙන වැඩ කටයුතු ටික කරනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. අසීමිත ලෙස උපේම කොහොමත් නීතියෙන් තහනන්නේ. පැවිසටනේ වැඩ කරන්න දෙන්නේ. ඒක නිසා ඒ නීතිය කොහොමත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ SSW එක දැන් සම්මත වෙලා තියෙන එක හැටියට ජපානයේ ගොඩක් ප්‍රශ්න තිබුණත් පිටරට ඇවිල්ලා එහෙම මේ කැමති නැති පිටරටයට කැමති නැති වගේ ප්‍රශ්න තිබුණාට ජපානයේ කියන රටේ අනාගතයේදී පිටරට අය නැතුව වැඩ ඉස්සරහට යන්න බැරි රටක්. මොකද ජපානයේ තරුණ ජනගහනය වැඩ කරන් ඉන්න ජනගහනය අඩුයි. ඒතකොට වයසක අය වැඩි. ඒ සම්බන්ධව ඔය සාකච්ඡා පවා තියෙනවා මේ අපිට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්. ඉතින්